අයිබෝන් ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ අප ඉතින් ඉදි කරලා පවත්වාගෙන යන අපේ වගාමලු අපේ පැල දාලා අපේ උපදේශ මත පවත්වාගෙන යන බෙල් පේපර් වගාවක් බලන්න. ඉතින් මේකෙදි ඔයාලට පේන්න තියෙනවා හැමතරම හොඳට එක සමාන ගස් ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හොඳට පළදාව දාලා තියෙනවා. මේ ඒක විශේෂ වෙච්ච හේතු කාරණා කීපයක් තියෙනවා. මම ඒවද පැහැදිලි කරලා දෙන්නම් කොහොමද අපිත් එක්ක වැඩ කරන ගොවියෙක් සාර්ථක වෙන්න මේ මොනවාද බලපාපු හේතු කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගාවේ හැම ගහකම හොඳින් පළදාරලා තියෙනවා. මේ පේනවා මේක මේ වගේ පළදාවක් ගන්න ප්‍රධානම අවශ්‍ය කාරණය තමයි පැල සහ හොඳ වගා මාධ්‍යයක්. මේක බලකදී භාවිතා කරලා තියෙන්නේ අපේ වගාමලු සහ වගා මාධ්‍ය. එතකොට ඒක සහ නිවැරදි උපදෙස් නිවැරදි වගා කළමනාකරණය භෝග කළමනාකරණය සිදු කිරීම තුළින් තමයි මේ වගේ පළදාවක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකෙදි වගා නිරීක්ෂණය ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ වගේ පළදාවක් තියෙන මේ වගේ සාරවත් වගාවක් පවත්වාගෙන යන්න ප්‍රධානම අවශ්‍ය මූලික සාධක කිහිපයක් තියෙනවා. ඒකෙදි වගා මාධ්‍ය විශේෂයි. මේ තියෙන්නේ අපේ KSP අග්ගයකින් නිෂ්පාදනය කරන වගා මාධ්‍ය හා වගාමලු තියෙන්නේ. එතකොට වගා මාධ්‍ය අංක 1 2 නිරෝගී පැල හා නිවැරදි කළමනාකරණය. ඉතින් නිවැරදි කළමනාකරණය යටතේ අපිට පේනවා මේ හැමදැනම මේ ඒකාකාරීව ගස්වල පළදාව ඇවිල්ලා තියෙනවා. එතකොට ඒව නියම පුෂ්ටිමත් ගෙඩි තියෙනවා. නියමාකාරයට බෙල් හැඩේ පොඩක් එන්න මේ තියෙන නියම බෙල් හැඩේ නිසියාකාර බෙල් පේපර් ගෙඩි බෙල් හැඩේ මේ පේනවනේ. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ බෙල් පේපර් වගාවක් තක්කාලි නයිමිරිස් සලාද පිපිඤ්ඤ ඒ වගේ ඕනම වගාවක් අපිත් එක්ක තුලා පවත්වාගෙන යන්න පුළුවන්. අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපිත් එකතු වෙන්න පුළුවන්. මේ වගේ හරිතාකාරයක් නියම ප්‍රමිතියෙන් යුතුව ඉදි කර ගන්න පුළුවන්. ඉදි කරගෙන අපේ වගාව උපතිස්ස යටතේ මේ වගේ සාර්ථක පළදාවක් ගන්න පුළුවන්. ගොවියෙක් වෙන්න ඔබටත් හැකියාව තියෙනවා. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ විස්තර contact number අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක එකතු වෙලා සාර්ථක ගමනක් යන්න ඔබටත් පුළුවන්.